ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් පළමු කියන්න ඕනේ මම මේ වීඩියෝ එකට voice කරන පළවෙනි වතාව. මේක මගේ husband ගේ YouTube channel එක. ඉතින් මම දැන් husband එක්ක ඉන්න නිසා අපි තීරණය කළා මේ වීඩියෝ එකට මම voice කරනවා කියලා. ඉතින් කියන්න කරුණු ගොඩක් තියෙනවා. ඒ අතරින් පළවෙනිම දේ තමයි family visa කියන කැටගරි එක යටතේ මම රුමේනියාවේ husband එක්ක ඉන්නේ. ඉතින් දැන් අපි දෙන්නත් එක්ක මේ ලෑස්තිලා යන්නේ කානිවල් එකක් බලන්නයි. මේක අපේ ගෙවල් පිටුවේ තියෙන කානිවල් එකක්. ඉතින් මගේ හස්බන්ඩ් වැඩ කරන තැන රුමේනියන් කට්ටිය ඉන්නේ. යාළ තමයි හස්බන්ඩ් කියලා දෙන්නේ මෙම කානිවල් එකක් තියෙනවා. යන්න ගිහිල්ලා බලන්න කියලා. ඉතින් ඒ නිසා අපි දෙන්නත් ආවා බලන්න. ඇත්තටම මේක ලස්සන කානිවල් එකක්. සහ හොඳ කෑම බීම වර්ග ගොඩක් තිබ්බා. ගොඩක් රුමේනියන් අයට ආමෙනික කෑම බීම. ඉතින් ඒ අතරින් බඩිටු කල දෙකත් අරගෙන දෙන්න කෑවා. මොකද අනිත් කෑම අපිට සෙට් වෙන්නේ නැතුව යයි කියලා අපි හිතපු නිසා. මොකද මේ අපේ ලංකාවේ කෑම වගේ නෙමෙයි රුමේනියන් කෑම රහ පොඩ්ඩක් වෙනස්. ඒක නිසා ඉතින් අපි ඒව try කරන්න ගියේ නැහැ. ඒ වගේම තමයි මේකේ මේ ගොඩාක් ගේම්ස් එහෙම තිබ්බා. ඒවා පොඩි ළමයි සහ වැඩිහිටි අයත් හොඳට ප්ලේ කරනවා. මොකද මේක ඇවිල්ලා වින්ටර් එකට කලින් තියෙන අන්තිම කානිවල් එක. ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නැතුව ඒ දෙගොල්ලම හොඳට එන්ජොයි කෙරුවා. මේ වගේ ප්‍රයිස් උත් එහෙම ලොකු ගණන් ගියේ නැහැ. හැම ගේම් එකකටම වගේ ලේ 20 30 අතර වගේ තමයි ප්‍රයිස් කරලා තිබ්බේ. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් මේ හොඳට එන්ජොයි කරන්න පුළුවන් කානිවල් එකක් විදිහට තමයි අපි මේක දැක්කේ. සේෆ්ටි එක අතිනුත් ගොඩක්ම හොඳයි. සියලුම ડોකියුමන්ට් පාර්ට් එක කිරිය මගේ හස්බන්ඩ්. එතකොට එයා ඒ සම්බන්ධව අපි කොතනින්ද පටන් ගන්න ඕනේ මොන ડોකියුමන්ට් ටිකද අපි ඉස්සෙල්ලාම ලෑස්ති කර ගන්න ඕනේ කියන තැන ඉඳලා මම රුමේනියාවට ගෙන්න ගන්නකම් තිබ්බ හැම ප්‍රොසෙස් එකම විස්තර මේ වෙනකොට එයා මේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ channel එකට ගිහිල්ලා ඒ සම්බන්ධව තියෙන වීඩියෝස් බලන්න. සහ ඊට අමතරව දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම සම්බන්ධ විස්තර දෙන්න. මොකද මෙතනදී විශේෂයෙන්ම කියන්න හේතුව ගොඩක් අය කැමති තමන්ගේ ෆැමිලි එකේ අයව රුමේනියාවට ගෙන්න ගන්න. ඉතින් එතනදී අපිට ප්‍රොසෙස් එක දන්නේ නැත්නම් අපි ඒක ඒජන්ට් කෙනෙක්ට හරි කාට හරි බාර දෙන්න ඕනනේ. තමන්ම කරගන්න කැමති නම් ඒ සම්බන්ධ අවශ්‍ය කරන වීඩියෝස් තියෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් පර්සනල් මෙසේජ් එකක් දාලා ඒ සම්බන්ධව විස්තර දැනගන්න.
වගේම තමයි මම රුමේනියා ඉන්න කලින් හිටියේ ලංකාවේ නෙමෙයි සිංගප්පූරුවේ. මම එතකොට සිංගප්පූරු වල වර්ක් කරනවා. ඉතින් මගේ හස්බන්ඩ් මාව රුමේනියාවට ගෙන්න ගන්න ප්ලෑන් කරුවේ. ඇත්තටම එයා මෙහෙට ඇවිල්ලා අවුරුදු 1කමාරක් වගේ ගියාට පස්සේ මේ වෙනකොට එයා ඇවිල්ලා අවුරුදු 3ක් වගේ කාලයක් වෙනවා. මම ඇවිල්ලා තාම මාස 1කමාරයි. ඉතින් මම සිංගප්පූරුවේ ඉන්නකොට තමයි එයා වීසා ප්‍රොසෙස් එක පටන් ගත්තේ. මගේ ඉන්විටේෂන් ලෙටර් එක ආවට පස්සේ තමයි මම ලංකාවට ගියේ. එතකම මම සිංගප්පූරුවේ හිටියේ. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක් වගේම ලංකාවේ නැතුව පිට රටක ඉන්න කෙනෙක් වුණත් ෆැමිලි වීසා කැටගරි එක යටතේ රුමේනියාවට එන්න අවශ්‍ය නම් කොහොමද විස්තරත් ඔයාලට දැනගන්න පුළුවන්. Promitem solemn, e o mulțime de promisiune ca în fiecare an, la anul când vom veni, mare discotecă ce va fi aici, cu multe lumini, multe din alea, cum se spune, aparate de fum și promitem solemn, e o mulțime de promisiune ca în fiecare an, la anul când vom veni, mare discotecă ce va fi aici, cu multe lumini, multe din alea, cum se spune, aparate de fum și ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන හැම දෙනාටම ස්තුතියි. මෙවැනි තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. Doamne, iară ca să se